good morning කට්ටියට. ඉතින් අද අපි ගමනක් එක්ක සෙට් වෙනවා. අද අපි යනවා ලංකාවේ හදවතේ. ලංකාවේ හදවත කිව්වම ඔයාලා දන්නවා අපි යන්නේ. ඔයගොල්ලෝ දන්නේ නැද්ද thumbnail එක දකින්න ඇති. අපි යනවා හෝටන් ප්ලේන්ස් නෙළු වසන්තේ බලන්න. නෙළු මල් බලන්න යනවා. මම දැන් ඉන්නේ හෝටන් ප්ලේන්ස් වලට යන පාරේ. හෝටන් ප්ලේන්ස් වලට පාරවල් දෙකක් තියෙනවා යන්න. මේ කට්ටිපොළ පාරයි නැත්නම් ඔහිය පාරයි. මේ මම දැන් ඉන්නේ ඔහිය පාරේ. මෙතන ලොකු කන්දක් තියෙනවා. මේක රහන්ගල කන්ද. මේ කන්දේ පිටිපස්සේ තමයි ඔහිය තියෙන්නේ. දැන් ඉන්නේ ඔහිය පාරේ. යන් මේ ඔම ඉස්සරහට යන්. තව යන්න දෙනවා කිලෝමීටර් 20ක් විතර. මේ එන්ට්‍රන්ස් එකෙනුත් තව චුට්ටක් එහාට යන්න තියෙනවා තොටුපොළ කන්දට යන්න. අපි තොටුපොළට තමයි යන්නේ. ඒ තමයි මේ නිර්වාණයට හොඳටම බලා ගන්න පුළුවන්. මම GoPro එක මවුන්ට් කරගන්නම්. අපි ඉස්සරහට. හරි ඉතින් ඔන්න අපි ඔය පාර දිගේ කිලෝමීටර් 8ක් විතර ආවා. මෙතනින් එහාට තියෙනවා ඔහිය ස්ටේෂන් එක. එතනින් පස්සේ තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. පොඩ්ඩක් නැත්තුවා පොඩ්ඩක් අර පිට බලන්න නැත්නම් නිකන් මොහේ ගිහිලා තේරුවන්නේ නැහැ. තනි කර කොළ පාට විතරයි. මේ වගේ මේ ලෝක කොහෙවත්ම නෑ ලංකාවේ. ඔහිය විතරයි. මෙහෙට මේ කලින් ඇස්සන මොකද ඊයේ මෝසම් ඇස්ස පටන් ගත්තා මෙහෙට. මොකද ඊයේ ඉඳන් දැන් මේ දැන්ටත් අහස අඳුරු කරලා තියෙන්නේ. ඇස්සට කලින් අනිවාර්යෙන්ම යන්න ඕනි. මොකෝ තමුණොත් කියන්නේ කැමරා බඩුයි සේරම තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඇස්සට කලින් ගිහිල්ලා එන්න ඕනේ. අඩුම 1-2 විතර එනකොටවත් ආවොත් හරි. දෙවේරිය මත්ත ස්ටේට් එකට. මේ පාරවල් දෙකෙන්ම යන්න පුළුවන් ඩෙවිල් ස්ටෑර්කේස් එකට. මේ පාර තමයි මේ ගොඩක්ම අමාරු. මේ පාර තමයි ලේසිම. ඒ කියන්නේ හොටන් තන්න පාරේ. මේ පාර අමාරු. මේ පාර ගම්මානයක් පැදින් වගේ යන්නේ කොන්ක්‍රීට් කරලා තියෙනවා මගකට විතරක්. මේ එතනින් එහාට නම් නෑ. මේ පාර තමයි ලේසි. පට්ට කැමති. මේ වයිප් එක සුපිරි. අවුවයි මීදුමයි තියෙනවා. දිව්‍ය ලෝකේ කරා.
පඩිපෙළ යන්න ඕනේ මෙන්න මේ පාර. මේ පාරෙන් තමයි මේ යකාගේ පඩිපෙළට සෙට් වෙන්නේ. අපි යනවා මෙතනින් උඩට එන්ට්‍රන්ස් එක තියෙන්නේ මෙතන. සෑහෙන උඩින් තියෙන්නේ. සෑහෙන කියන්නේ තව කිලෝමීටර් එකක් දෙකක් වගේ ඇති. අපි යමු. අපි ආව ටිකට් කවුන්ටර් එකට. අපි ඔන්න ටිකට් ගත්තා. ටිකට් අරගෙන දැන් පාක් එක ඇතුළට තියෙන්නේ මේ වටේම පේනවද දන්නේ නැහැ. වටේම තියෙනවා මේ නෙළුමල් මාරම ලස්සනයි. කනිකර දම්පාර විතරමයි. අවුරුදු 12කට සැරයක් යන නෙළුමල්නේ. I think කවදේද දන්නේ. ඔයාලත් එන්න ඉතින් මේක බලන්න. මාර ලස්සනයි. කොහේ බැලුවත් නෙළුමල්. අපි යන්සරට තව ටික දුරක් තියෙනවා. කිලෝමීටර් 3ක් වගේ තියෙනවා ට්‍රේල් එක ගාවට. අපි යනවා. අපි ඔන්න ට්‍රේල් එකට ඇතුළට වෙලා ඉන්නේ. තාම පටන් ගත්ත විතරයි. කිලෝමීටර් 2ක් තියෙන උඩට යන්නේ පැයයි කියලා තමයි කියන්නේ. බලමු. හෙල්මට් එකත් මාරා යනවා. තියලා යන්න දිහන්නේ නැහැ. එතන මේ පාරේ තමයි බය වහන්න නවත්තන්න ඕන. මේ වලට පේනවා වටේම දම්පාට ගන්නගත් ගෙනාව.
මේ ගස්වල කාසි බඳලා තියෙනවා. මාරම ලස්සන එක රන්තන ගස් සෙට් එකක්ම තියෙනවා. මේ ගහ කොට එකක්. දැන් මේ හොඳට මහා සඳුරලා තියෙන්නේ මේ අසල කලින් කොහමද උඩට ගිහින් පහළට එන්න ඕනේ නැස්සොත් වරයි ටික තේරම දැවෙනවා. ඉතින් අර අදන උඩට අපි යන්න ඕනේ. අතන උඩ තමයි මේ ට්‍රේල් එකේ උඩම හරිය සෙට් වෙන්නේ. මේ අවතනකම මේ මල් තියෙන්නේ. මං හිතනවා දිව්‍ය ලෝකෙත් මේ වගේ ඇති කියලා. වාරම නැසනේ. කියන්න වචන නැහැ මට. මට පුරුන්න බලන්න ගෙඩිය එනවා වැස්ස පටන් ගන්නවා. මෙතනින් බැලුවා පේන අර ටිකටම වහිනවා. ඔන්න අපි වැස්සට අහු වුණා. මම වැස්සට කලින් එන්නේ හිටි පරක්කු වැඩි. අරෙන් වැස්ස එනවා පේනවා. අරෙන් තමයි සැරට පෙන්නේ. දැන් මේ ටිකම මේ මෙහිගෙන එන්නේ. අරේ වැස්ස සැරේ මෙහි තාම සැර වෙන්නේ නැහැ.
දැන් මුළු හොටන් තැන රේන්ජ් එකටම වහිනවා. මේ වැස්ස ආයි අඩු වෙන්නේ නැහැ. පැය 2-3කටවත් අඩු වෙන්නේ නැහැ. Allora. Yang pasti penting lah. Hotel planes ගත්තොත් මේක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති එකක්. මේක කිසිම මේ මලක් කඩන්න බෑ මෙහෙම තිබ්බයි කියලා. ඇත්තට මේක මම හිතන්නේ ලංකාවේ හදවත කියනවා හරි. මොකද බමර කන්ද එතකොට ලංකාවේ වගේ දියැලි වල වතුර පටන් ගන්නෙත් මෙහෙන්. ගොඩක් තැන් චලමුල්ලාස් වෙන්නේ හොටන් තැන්. Dia wajib berdekat. Minadi yang kalau boleh nasi lah. අපි තොටුපොළ කඳ මුදුනට ආවා. මට මෙතෙන්න පේනවා සිග්නල් කණුව තියෙනවා. යා
ඔන්නේ අපි තොටුපොළ කඳ මුදුනට. මේක තමයි තොටුපොළ ට්‍රේල් එකේ අවසානය. මේ තමයි. පස්සේ මීදුමේ මල් බලන්න ආවා. ඔන්නේ නම් අපි ආවා තොටුපොළ කන්දට. පේනද වටේ? ඉතින් පොඩි පාරවල් දෙකක් තියෙනවා මේ යන්න බෑ උනාට. මේ අර කිව්ව පාසි හරිම ලස්සනයි. මේ කැලෑසට යන්න හොඳ නෑ මොකෝ මේ යන හොටන් තැන් ඉන්නවා කඳුකර කොටියෝ ටික මේ 15ක් 20ක් විතර ඉන්නවා. ඔයගොල්ලෝ එනවනම් මේ තනියෙන් එන එක හරිම භයානකයි. මේක සීසන් එක නිසා මේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ නිසා බයක් නෑ. මේ ඔයාලත් එන්න නෙළු බලන්න. මේ නෙළු මල් මේ සුදු පාට මල් జాතිය. මේ රත්මල්. මේ තමයි රත්මල්. මේ තාත් මල් జాතිය මේ බලන්න මේ හරිම ලස්සනයි. රෝස මලක් වගේ. පරිසරය ගැන කියනවනේ ඉතින් මාරම ලස්සනයි. මාරම සුන්දරයි. ඒක වචන කරන්න කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. මං හිතනවා දිව්‍ය ලෝකේ මේ වගේ ඇති කියලා. හොටන් තැන් ශ්‍රී ලංකාවේ හදවත කියන්නේ මේ බලන්නකෝ. සගොරෝන යායටම එකම පාට. තමල් జాතිය. තෙමිලි ඉන්න හොඳටම. මීදුම. රේන්ජ් එකේ මුක්ම පේන්නේ නැහැ. රේන්ජ් එකේ හරිනම් ලොකු එකක් පේන්න ඕනේ. මොකවත්ම පේන්නේ නැහැ. මුළු කන්දර මම විතරයි ඉන්නේ. හැමෝම ගියා. කන්දේ හිටපු අර ටික විතරක් නිල් පාට තියෙන සමහරට පායයි. මේ අපිත් එනම් පහළට යන්. පහළට ගිහින් කතා කරමු. අපි තොටුපොළ කන්දර සමුදෙනවා එහෙනම්. ආයෙ එනකන් අපි තොටුපොළ කන්දර සමුදීලා අපි යනවා පහළට. මේකේ තනියෙන් ඉන්න බයයි. මේ අවදානවත් කියනවා මොනවා නැත. අපි පහළට හොඳට මැස්සට අහු වුණා. ඒක හට්ටටලා ඉන්නවා. මේ පිටි වලට
කර කරගෙන ඉන්නවා මේ කවර යන්න ඕනේ පල්ලෙහාට. මෙතන තියෙනවා මේ තොටුපොළ කන්ද කියන්නේ ඇයි කියලා මේ එතන තියෙන්නේ. ඈත අතීතයේ ඉන්දියාව රජ කළ රාජකුමාර රාම මොහිදලෝන අසම නාවලච්චේ හරියට යම් මොදින කියන්නේ කොහෙදවත් ආවලඩු ඉන්දියාවට ගොස් ඌවර සීතා පැහැරගෙන ආවේ. රාවණ රජුගේ මේ ඉන්දියාවට කියලා සීතා පැහැරගෙන ආවට පස්සේ මං ආවේ අර ඒ කාලේ ඉන්දියාවට ट्रेन के नाम दड़मुंड ये आने इस्लाम गोडवसन तन तमई කියන්නේ තොටුපොළ කන්දේ අතර වසර ගණනාවක් පැය සංඝාතන පිළිසිය සීත ඇරිය නම් ආවනාවතු තොටුපොළ කඳුළු තොටුපොළ කන්දේ ඒ යානේ නාමයේ ඉස්සගාව නාත්තලා තිබ්බ කන්ද මේ තොටුපොළක් වගේ කියලා තමයි මෙතන තොටුපොළ කන්ද කියලා දෙන්නේ. මෙතන විස්තරය දෙනවාට මෙතන බලා ගන්න පුළුවන් ඔක්කොම තියෙනවා මේ දුරයි ගත වෙන කාලයයි ගමන් පහසුවයි මේ එළුවල් බලන්න යන්න ඕනේ මේ පාර තමයි මේ පෙත් එක තමයි යන්න ඕනේ මේ හැමතැනම තියෙනවා මේ අතේම තියෙනවා කිරිගල් පොත්ත පාරේ නෑ ගොඩක් නෑ කියන රමාල් තියෙනවා අර නිලිමල් ගොඩක් නෑ. අපි ට්‍රේල් එක ඉවර වෙලා පහළට ආවා මේ පැස්සකට අහු වුණා දැන්ටත් මේ පොද එනවා මේ මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා අතනින් තමයි ට්‍රේල් එක ඇතුළට යන්නේ මේ මම වීඩියෝ එක ඉවර කරනවා එහෙනම් මම ගහ ෆොටෝස් ටිකකුත් මම වීඩියෝ එකට දාන්නම් ඒවල මගේ channel එකේ තියෙනවා solo travel like කරන්න subscribe කරන්න ටච් එකකින් අලුත් වීඩියෝ එකක් ආයේ ලබන මාසේ වගේ තමයි දාන්න හම්බෙන්නේ මට ආයි නිවාඩු හම්බෙන්නේ ලබන මාසේ. එහෙනම් මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම good luck.